ඔයාට ක්‍රිකට් ගහන්න ඕනේ නම් ඔයාට ක්‍රිකට් ගහන හැටි ගැන ඉගෙන ගන්න වෙනවා. ඔයාට සින්දු කියන්න ඕනේ නම් ඔයාට සින්දු කියන එක ගැන ඉගෙන ගන්න වෙනවා. ඒ වගේම ඔයාට ආදරය කරන්න ඕනේ නම් ඔයාට ආදරය කරන හැටි ගැනත් ඉගෙන ගන්න වෙනවා. ඒත් අවාසනාවට වගේ ලංකාවේ අපි ආදරයේ ප්‍රායෝගික සහ මනෝවිද්‍යාත්මක පැත්තට එච්චර ලොකු අවධානයක් දෙන්නේ නැහැ. අපේ කට්ටියත් හાર્ට් එක උඩ දාගෙන ලව් කරන්න ගිහිල්ලා එක්ක හાર્ට් එක කඩා ගන්නවා නැත්නම් හાર્ට් ඇටැක් හදා ගන්නවා. ආදරයේ මනෝවිද්‍යාත්මක පැතිකඩ ගැන ඉගෙන ගන්න හොඳ ආරම්භක ස්ථානයක් විදියට අපිට ලෝක ප්‍රසිද්ධ ඇටැච්මන්ට් තියරි එක හඳුන්වන්න පුළුවන්. මේ ඇටැච්මන්ට් තියරි එකේ අපි අනිත් අය එක්ක සම්බන්ධතා ඇති කරගන්න ආකාර 4ක් ගැන කතා කරනවා. එන්නේ ආකාර 4න් අපිට සමාජයේ ඉන්න ප්‍රධාන ආදරවන්තයන් වර්ග 4කුත් තේරුම් ගන්න පුළුවන්. අද අපි මෙන්න මේ වීඩියෝ එකේ කතා කරන්නේ ඔන්න ඔය ආදරවන්තයන් වර්ග 4 ගැන. අපි හැමෝම වගේ මෙන්න මේ වර්ග 4න් එකකට අයිති වෙනවා. මේ වීඩියෝ එක බැලුවෙන් පස්සේ ඔයා බොහෝ දුරට ආදරය දිහා ටිකක් වෙනස් විදියකට බලන්න ගනි. තව ඔයාට තේරෙයි මෙන්න මේ ආදරය කියන්නේ ටීවී වල පෙන්නන සීනි බෝල කතාවලට වඩා ටිකක් සංකීර්ණ දෙයක් කියලා. හරි ප්‍රශ්න තියෙන්නේ අහන්න දැනුම තියෙන හොයන්න කියන එක මතක් කරන ගමන් මෙන්න මේ ආදරවන්තයෝ 4 ගැන දැන් ඉගෙන ගමු. පළවෙනි ආදරවන්තයන් වර්ගය fearful avoidant අය. fearful avoidant නැත්තම් FA ආදරවන්තයන් තමා මේ ආදරවන්තයන් වර්ග 4න් සංකීර්ණම අය. මේ FA ආදරවන්තයන් ඇත්තටම ලව් කරන්නේ පොඩි චකිතයක් හිතේ තියාගෙන. නිකන් වහන එක බ්‍රේක් එක පාගගෙන ඉස්සරහට යන්න හදනවා වගේ තමයි මේගොල්ලෝ ලව් කරන්නේ. ඔන්න සරල සිංහලෙන්ම කිව්වා. එතකොට කොහොමද මෙන්න මේ වගේ ආදරයට ආස ඒත් බය FA ආදරවන්තයන් බිහි වෙන්නේ? ඇත්තටම අපි කොයි වගේ ආදරවන්තයෝද කියන එක අපි උපතින් අරගෙන එන්නේ නැහැ. ප්‍රකට මනෝවිද්‍යාඥ ජෝන් බොල්බී පැහැදිලි කරන විදියට අපිට පොඩි කාලේදී දෙමාපියන්ගේ ආදරය හම්බෙන විදිය අනුව අපි අනාගතේ කොයි වගේ ආදරවන්තයන් වෙනවද කියන එක බොහෝ දුරට තීරණය වෙනවා. දැන් අපි FA ආදරවන්තයන්ව තේරුම් ගන්න එයාලගේ ළමා කාලේ දිහා පොඩ්ඩක් බලමු. සාමාන්‍යයෙන් ගෙදරක ළමෙක්ට මොකක් හරි බයක් දැනුනම එයා මුලින්ම කරන්නේ දුවගෙන ගිහිල්ලා අම්මගේ රෙදි පොටේ පැටලවෙන එක. මොකද ඒ දරුවා දන්නවා එතන තමා ලෝකේ තියෙන ආරක්ෂිතම තැන කියලා. හැබැයි මේ FA දරුවෙක් තමන්ගේ දෙමාපියන් ළඟ ඉන්නකොට එයාලා ඉන්නේ ටිකක් අවිශ්වාසයකින් සහ චකිතයකින්. ඒකට හේතුව තමා මේ FA දරුවන්ගේ අම්මලා තාත්තලා වෙලාවකට ඒ දරුවන්ට හොඳටම ආදරේ වුණාට තව වෙලාවකට කිසිම හේතුවක් නැතුව පොඩි දෙයකටත් දරුවාට දරුණු විදියට බනින්න ගහන්න පෙළඹෙනවා. එතකොට වෙන්නේ මෙන්න මේ දෙමාපියන් මේ FA දරුවන්ගේ ආරක්ෂකයා වගේම එයාලගේ පුංචි හිත හුඟක්ම රිදවන පුද්ගලයන් බවට පත්වෙන එක. ඒකෙන් වෙන්නේ මෙන්න මේ පුංචි මොළය ඉගෙන ගන්නවා මට ආදරය කරන අයම තමා මට වැඩියෙන්ම රිද්දන්නෙත් කියලා. මෙන්න මෙහෙම ආදරය එක්ක බය මිශ්‍ර කරගත්ත ළමයි ලොකු වෙලා ටික FA ආදරවන්තයන් බවට පත් වෙනවා. මේ FA ආදරවන්තයෝ ආදරේ වැඩි වුණාම ඔයාගේ ළඟට එනවා. ඊට පස්සේ බය වැඩි වුණාම ඈත් වෙනවා. ඊට පස්සේ ආයේ ළඟට එනවා. ඊට පස්සේ ආයේ ඈත් වෙනවා. මේ FA අය ඇත්තටම බය ආදරයට නෙවෙයි මේ ආදරේ තියෙන අනපේක්ෂිත බවට. ඒ හින්දා ඒ වගේ අය එක්ක ඔයා කීන දේ කරන දේ කියන්න. එතකොට ඔයාගේ FA සහකරුවා දැනගන්නවා ඔයා කාලගුණය වගේ වෙනස් වෙන්නේ නැහැ කියලා. ඔයා ස්ථාවර විදියට ඉවසීමෙන් ක්‍රියා කරන එක මෙන්න මේ FA ආදරවන්තයන්ට ඇත්තටම ලොකු සහනයක්. දෙවෙනි ආදරවන්තයන් වර්ගය dismissive avoidant. dismissive avoidant නැත්තම් DA ආදරවන්තයෝ ආදරය දකින්නේ ලොකු දුර්වලකමක් නැත්තම් බරක් විදියට. ඒකට හේතුව තමයි මෙන්න මේ DA ආදරවන්තයන් පොඩි කාලේ හැදුනේ තමන්ගේ හැඟීම් වලට ඉඩක් තිබුණේ නැති ගෙවල් වල. මේ පොඩි ළමයිගේ හිත රිදිලා එයාලා අම්මලා තාත්තලා ගාවට ගියාම එයාලට හම්බුනේ ඊටම සීතල ප්‍රතිචාරයක්. මෙහෙම තමන්ගේ හැඟීම් දීර්ඝ කාලයක් ප්‍රතික්ෂේප වුණාම මට හැඟීම් වලින් වැඩක් නැහැ. මට කවුරුත් ඕනේ නැහැ. මම තනියම මගේ ප්‍රශ්න විසඳ ගන්නවා කියන තීරණයට මෙන්න මේ ළමයා යනවා. ඊට පස්සේ ළමයා ලොකු මහත් වෙන්නෙත් ඒ තනියම ඉන්න හුරු වුණු මානසිකත්වයක් එක්කමයි. මේ වගේ ළමයි කවදා හරි DA ආදරවන්තයන් වුණාම එයාලා ඉන්නේ හැඟීම් වටේ ලොකු පවුරක් බැඳගෙන. මෙයාලට කුඩා කාලයේදී මානසික සුරක්ෂිතතාවය ඉච්චර නොලැබුණු හින්දා මෙයාලා බලන්නේ මුදල්, බලය සහ සාර්ථකත්වය වගේ දේවල් හරහා භෞතික සුරක්ෂිතභාවය උපරිමයෙන්ම ගොඩනගා ගන්න. අපරාධි මල් කඩ කඩින්න වෙලේ මොකක් හරි වටින වැඩක් කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් මේගොල්ලොන්ට හිතෙනවා. තව මේ DA පුද්ගලයන්ට හැඟීම් බර වුණාම අනාරක්ෂිත බවක් දැනෙන්න පුළුවන්. ඒ හින්දා ඒගොල්ලෝ හැම වෙලේම වගේ බලන්නේ තර්ක මත පදනම් වෙලා ප්‍රායෝගික යථාර්ථවාදී පිළිතුරු හොයන්න. මේ DA ආදරවන්තයන්ට ෂේක්ස්පියර් ඇවිල්ලා කවි ලිව්වත් වැඩක් නැහැ. ඒ කියන දේ ප්‍රායෝගික පැත්තක් නැත්තම් වරගොල්ලෝ ඒක අල්ලලා විසික් කරනවා.
එමන මකුලක්ද මේ ඔයාගේ ආදරය ඩේ ආදරවන්තයෙක්ට පෙන්න්න තියෙන හොඳම ක්‍රමයක් තමා එයාලට ක්‍රියාවෙන් උදව් කරන එක ඒ කියන්නේ එයාල ටික කාර්ය බහුල වෙලේට එයාලා අහනකං ඉන්න නැතුව එයාලට ශේප්පකි උදව් කරන්න එක්ක වතුරු බෝතලයක් ගෙනත් දෙන්න නැත්තම් කැමතිම කෑමක් හදල දෙන්න එතකොට මේ ඩේ ආදරවන්තයන් දන්නවා ඔයා එයාලා ගැන හිතනවා කියලා තව මේ ඩේ පුද්ගලයන්ට විනෝදාංශ හුඟක් තියෙනවා එයාලෙක් එයාලාගේ විනෝදාංශ රසවිදින එකත් ඇත්තරම හොඳ ක්‍රමයක් මේ ඩේ ආදරවන්තයන්ට තව ලංවෙන්න තුන්වෙනි ආදරවන්තයන් වර්ගය ඒන්ෂස් ප්‍රියෝකියුපයිඩ් අය ඒන්ෂස් ප්‍රියෝකියුපයිඩ් නැත්තම් AP ආදරවන්තයන් නිතරම ඉන්නේ අනිත් අය මාව දාලයයි කියන ලොකු බයකින් ඒ හින්දා එයාලගේ සහකරුට සහකාරියට ඕනාවට වඩා ඇලෙන්න උත්සාහ කරනවා මේ AP ආදරවන්තයන්ට පොඩි කාලෙදී ආදරය හම්බුනේ ඉතාම අස්ථාවර විදියකට එයාලට වෙලාවකට ආදරය හම්බෙනවා වෙලාවකට ආදරය හම්බ වෙන්නේ නැහැ මෙහෙම පොඩි කාලේ දෙමාපියන් එක වෙලාවකට ආදරය දීලා තවත් වෙලාවක කිසිම හේතුවක් නැතුව මගහරිනකොට දරුවෙක්ගේ හිතේ ඇතිවෙන ලොකුම ප්‍රශ්නය තමා මට ආදරය නොලැබෙන්නේ මගේ මොකක් හරි අඩුවක් නිසාද කියන එක මේ පොඩි ළමයි හිතනවා මම මීට වඩා හොඳ ලකුණු ගත්තොත් මම මීට වඩා හොඳ වුණොත් මම මීට වඩා කීකරු වුණොත් මගේ අම්මා මට දිගටම ආදරය කරයි කියලා. එහෙම තමන්ගේ හැඟීම් සැක කර කර ලොකු වුණාම එයාලට එයාලා ගන්න තීරණ ගැන තමන්ට දැනෙන හැඟීම් ගැන ලොකු විශ්වාසයක් නැති වෙනවා. ඒ විශ්වාසය නැති හින්දා මම හොඳ ළමයෙක්ද මම කරදරයක්ද ඔයා තාම මට ආදරෙයිද වගේ දේවල් නිතරම අහලා ඒවට උත්තර තහවුරු කරගන්න බලනවා. ඊට පස්සේ තමන්ගේ වටිනාකම තමන් තුළින් හොයනා වෙනුවට මේ AP ආදරවන්තයන් තමන්ගේ වටිනාකම හොයන්නේ අනිත් අයගේ ප්‍රතිචාර නැත්තම් වැලිඩේෂන් තුලින්. එතකොට ඔයාගේ හැඟීම් වලට හරියට ප්‍රතිචාර දැක්කුවේ නැත්තම් එයා කලබල වෙනවා. එයා බය වෙනවා. මේ වගේ AP ආදරවන්තයන් එක්ක ඉද්දී එයාලා ඔයාගෙන් ප්‍රශ්න අහනකම් ඉන්න එපා. ඔයාගේ ආදරය සහ සැලකිල්ල එයාලට පෙන්වන්න. මේ AP ආදරවන්තයෙක්ට අපිට දෙන්න පුළුවන් හොඳම තෑග්ග තමා එයාලගේ ස්වාධීනත්වය දිරිමත් කරන එක. එයාලගේ හැකියාවන්, රැකියාවන් සහ විනෝදාංශ හොඳට අතපය දිගේ අරලා අගය කරන්න. එයාලට හොඳට ආදරය කරන්න. එතකොට එයාලට එයාලා ගැන විශ්වාසය ටික ටික ගොඩනගෙනවා. හතරවෙනි ආදරවන්තයන් වර්ගය සිකියුර් අය. මෙන්න මේ සිකියුර් ආදරවන්තයන්ට තමා පර්ෆෙක්ට් පාර්ට්නර්ස්ලා කියලා කියන්නේ. පොඩි කාලේ තමන්ගේ අවශ්‍යතා තේරුම්ගෙන ඒවට නිසි වෙලාවට ප්‍රතිචාර දැක්වූ දෙමාපියන් යටතේ හැදුණු මේ ගොල්ලෝ මිනිසුන්ට හරියට ආදරය කරන හැටි දන්නවා. මේ සිකියුර් ආදරවන්තයෝ ඔයාව පාලනය කරන්න, ඔයාට නීති දාන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද එයාට ඔයාව විශ්වාසයි, ඔයාට එයාව විශ්වාසයි. තව ප්‍රශ්නයකදී රණ්ඩු වෙලා පලා යනවා වෙනුවට එකිනෙකාට ගරු කරමින් සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් හොයන්නත් මෙන්න මේගොල්ලෝ හුඟක් දක්ෂයි. මේ සිකියුර් අය එයාලගේ ආදරය පෙන්වන්න, ආදරය ගැන කතා කරන්න, ඔයාට සමීප වෙන්න බයත් නැහැ. එයාලා සම්බන්ධතා තුලත් ඊටාම විවුර්ත්‍රව සහ අවංකව හැසිරෙනවා. මෙහෙමයි ඉතින්. මිනිසු කවුරුත් සර්ව සම්පූර්ණ නැහැ. මෙන්න මේ සිකියුර් පුද්ගලයන් අතිනුත් වැරදි සිදු වෙනවා. ඒත් මෙයාලගේ විශේෂත්වය තමයි එහෙම ප්‍රශ්න ඇති වුණාම මෙයාලා හැංගීම් පාලනය කරගෙන ඊටාම පරිණතව බුද්ධිමත්ව ක්‍රියා කරනවා. මේ සිකියුර් පුද්ගලෙක් වෙන්න ඇත්තටම ඕන එක්කෙනෙක්ට පුළුවන්. අපි ඊළඟ වීඩියෝ එකක බලමු කොහොමද එහෙම අපි සිකියුර් වෙන්නේ කියලා. හරි මේ වීඩියෝ එක ඉවරයි. ඔයා හිතන විදියට මෙන්න මේ වර්ග හතරෙන් ඔයා කොයි වගේ ආදරවන්තයෙක්ද? නැත්නම් ඔයා හතරෙම කළුවන් මුරුක්කුවක්ද? මට ඇත්තටම අදහසක් තියෙනවා මෙන්න මේ ආදරය කියන මාතෘකාව යටතේ වීඩියෝ මාලාවක්ම කරන්න. ඔයා මේ වැඩේට කැමති නම් මෙන්න මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා යටින් කමෙන්ට් කරනවාද මට තව ඉගෙන ගන්න ඕනි කියලා. මොකද ඔයාලගේ ප්‍රතිචාර මත තමයි මාත් මේ හදන වීඩියෝ තීරණය කරන්නේ. මේකත් පොඩ්ඩක් මතක තියාගන්න. හරිද? මේ වගේ වීඩියෝ බලලා අනිත් අයව ලේබල් කරන්න, කොන් කරන වැඩ කරන්න යන්න එපා. මොකද මේ මනෝවිද්‍යාත්මක කරුණු වල ප්‍රධාන අරමුණ මිනිසුන්ව තේරුම් ගන්න එක. ඊළඟ පාර ඔයාට ඔයාගේ ආදරවන්තය හරි ආදරවන්තිය හරි හම්බුනාම ඇයි එයා එහෙම හැසිරෙන්නේ? එයාගේ ළමා කාලේ කොයි වගේද? මම එයාව තව තේරුම් ගන්නේ කොහොමද? වගේ කෝණ වලින් බලන්න පුරුදු වෙන්න. ඒක ඔයාට එයාටයි දෙන්නටම ඊටම ලොකු උදව්වක් වෙයි. තව මොකක් හරි ප්‍රශ්නයකට උත්තරයක් දැනගන්න ඕනේ නම් ස්ක්‍රීන් එකේ දකුණු පැත්තේ තියෙන වීඩියෝ එකට ක්ලික් කරන්න. මේ බලපු වීඩියෝ එකේ මොනවාරි ඉගෙන ගත්තා නම් subscribe කරන්න අමතක කරන්න එපා. subscribe